සුබ දවසක් අපේ හරිත ලෝකය YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න හදන්නේ වගා කරන්න ඕන කරන කරදහයියා ගෙදරදීම හදාගන්න විදිහ. ඉතින් එහෙනම් අපි බලමු කරදහයියා හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම දහයියා ගෝනි භාගයක් විතර ධාන්‍ය ගොඩක් ආකාරයට මෙන්න මේ විදිහට ගොඩ කරගන්න. ගෝනි භාගයකට වඩා ගොඩ කරගන්න එපා. එහෙම වුණොත් මේක අඟුරු වෙන්න ගොඩක් වෙලා යන නිසා ගෝනි භාගය ගොඩවල් විදිහට ගොඩ කරගන්න. ඊට පස්සේ දහයියා ගොඩ මුදුනින් පොල් කටු අඟුරු දාගන්න මෙන්න මේ විදිහට පොඩි වලක් සාදගන්න. මේ දහයියා ගොඩට පොල් කට්ටක විතර අඟුරු ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට පොල් කට්ටක් පුච්චගෙන ඒකේ අඟුරු ටික මේ දහයියා ගොඩේ මේ වලට මෙන්න මේ විදිහට දාගන්න. මේ පොල් කටු අඟුරු ටික නිවෙන්න කලින් තමයි දහයියා ගොඩට දාගන්න ඕන. ඔයාලට පුළුවන් නම් මේ දහයියා ගොඩ ගොඩක් හුලං වදින්න නැති තැනක ගොඩ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්තම් හුලං වදින පැත්ත ඉක්මනට පිච්චෙන්න බලනවා. හරි. දැන් ආය මේකට ඔයාලට මොකුත් කරන්න දෙයක් නැහැ. ඕනනම් පොල් කටු අඟුරු ටික දහයියා ටිකකින් වහලා දාගන්න උනත් පුළුවන්. පැය දෙකකට විතර පස්සේ ඔයාලට දහයියා ගොඩ වටේට පොඩ්ඩක් පිච්චිලා කළු වෙලා වගේ තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ පැය 3කට විතර පස්සේ අපේ දහයියා ගොඩ පිච්චිලා තියෙන විදිහ. දැන් මේ තියෙන්නේ පැය 4කට විතර පස්සේ දහයියා ගොඩ පිච්චිලා තියෙන විදිහ. හරි. දැන් මේ තියෙන්නේ පැය 6කට පස්සේ පිච්චිලා තියෙන අපේ දහයියා ගොඩ. මේ වටේට පිච්චිලා නැති දහයියා මේ දහයියා ගොඩ මෙන්න මේ විදිහට තුනී කළාට පස්සේ පැය භාගයක් වගේ තිබ්බහම පිච්චිලා නැති දහයියා ටිකත් අපිට ඕන විදිහට පුච්ච ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තුනී කරගන්න. පැය භාගයකට විතර පස්සේ අපේ දහයියා ගොඩ අපට ඕන ප්‍රමාණයට අඟුරු වෙලා තියෙනවා. දැන් මේ රත් වෙලා තියෙන දහයියා හොඳට නිවා ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට මල් බාල්දියකින් හොඳට වතුර දාගන්න. මේ දහයියා ගොඩෙන් යන දුම නැති වෙනකම්ම හොඳින් වතුර දාන්න. එහෙම නැත්නම් මේ දහයියා ටික තව රත් වුණොත් අළු වෙන්න බලනවා. හරි. අපි දැන් කරදහයියා ටික හදාගෙන ඉවරයි. දැන් ඔයාලගේ වගාවට මේ දහයියා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගෙවතු වගාව ගැන මම දාන වීඩියෝ බලන්න මගේ හරිත ලෝකයේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.